මේ දැනුවත් කිරීම අපේ 20යි 26 රිවිෂන් පන්ති ගැන 20යි 26ට එන්න කලින් 20යි 25 මේ පාර විභාග ලියන ළමයිගේ අපේ ගියපු ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩ්ඩක් මම කියන්නම්. පුතේ අපි 20යි 25 තියරි පටන් ගන්න එයාලා තියරි උගන්වන ගමන් අපි ටයිමින් පේපර්ස් එක එයාලගේ ටයිම් එක ඒ වගේම හිතන විදිහ ගැන ගොඩාක් දේවල් නිර්මාණය කරමින් ගියා. ඊට පස්සේ අපි සතිමෙත පන්ති පටන් ගත්තා. අපි වීක් ප්ලෑන් පේපර්ස් පටන් ගත්තා. චැලෙන්ජ් පේපර්ස් පටන් ගත්තා. කතා කර ලියන්න පේපර්ස් පටන් ගත්තා. කරන හැම පාඩමකට අදාළව පාස් පේපර් ප්‍රශ්න කරා, ප්‍රධාන පාසල් වල ප්‍රශ්න කරා, ඒ වගේම මොඩල් පේපර් ප්‍රශ්න කරා, ඒ වගේම අපි පළාත් පේපර් ප්‍රශ්නත් කරා. ඉතින් එහෙම යන අතරතුර අපි ඩේ කැම්ප් කරා, නයිට් කැම්ප් කරා. ඊට පස්සේ අපි ස්පීඩ් රිවිෂන් පටන් ගත්තා. ඉතින් අවසාන කාලේ ගොඩක් ඉෆෙක්ටිව් විදිහට අපි වැඩ ගොඩක් කරලා මේ පාරින් ඉන්න ළමයි ටික අපි සූදානම් කරා. ඉතින් ඒක ඇතුලේ විශේෂම කාරණේ තියරි රිවිෂන් වගේම අපේ පේපර් ක්ලාස් එක පේපර් ක්ලාස් එකත් අපි කොටස් දෙකකට කරා. ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එක කියන්නේ අපි පේපර් ලියන ළමයිට වෙනමත්, ඒ වගේම පේපර් ලියන්න හැකියාවක් නැති ළමයි පේපර් ලියන තරට තල්ලු කරන වෙනම පේපර් ක්ලාස් එකකුත් අපි වෙනම අරගෙන ගියා. ඉතින් ICT කොටසට දාලා MCQ 1000ක්, ඊට පස්සේ අපේ MCQ පොතේ MCQ පේපර්ස් 10ක්, සම්පූර්ණ පේපර්ස් 157ක් කරලා අපේ ලකුණු වෙබ්සයිට් එක හරහා ළමයිට සම්පූර්ණ සමරියක් එක බලා ගන්න පුළුවන් විදිහට ක්‍රමයට විභාගය දක්වා ආවා. මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ දක්ෂ ළමයිට උඩට යන්න වගේම වැඩ කරපු නැති ළමයිටත් අවසාන මොහොතේ ගොඩ එන්න අපි ගොඩක් දේවල් කරා. මේ නොකියු සියලුම දේවල් ඇතුලේ අපි ළමයා වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරා. අපේ කාර්ය මණ්ඩලය සෑහෙන කැපකිරීමක් කරා. ඉතින් අන්නේ කැපකිරීමත් එක්ක ඊටත් වඩා ලොකු වැඩ ප්‍රමාණයක් එක්ක අපි 26 ළමයි වෙනුවෙන් දැන් සූදානම් වෙන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපි මේ කියන නම්බර්ස් වල කතා කරන්න, මැසේජ් දාන්න, ඔයාලට රිවිෂන් පන්ති ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම 12 වෙනිදාගෙන් අපේ රිවිෂන් පන්ති නවම්බර් 12 වෙනිදා රිවිෂන් පන්ති පටන් ගන්නවා. නුවර IMS ආයතන අපි පන්ති කරනවා. ඒ වගේම කුරුණෑගල සියොන් ආයතනයේ, ගම්පහ සිසිජ ආයතනයේ, ඒ වගේම ලංකාවටම ඔන්ලයින් පන්තියක් අපි කරගෙන යනවා. ලංකාවේ 4 දිබ්බාගේ පේපර් සෙන්ටර්ස් 25කට වඩා වැඩි ස්ථානවල අපි පේපර් සෙන්ටර්ස් පවත්වනවා. ඉතින් මේ සෙන්ටර්ස් වලට ඇවිල්ලා ඔයාලා පේපර්ස් ලියන්න පුළුවන්. ඒ වගේම පේපර්ස් ලියන ළමයිට වගේම පේපර්ස් ගෙදර ඉඳලා ලියන ළමයිට පේපර්ස් ලබා දෙනවා. ඒ වගේම අපි ටියුට්ස් එක කලට වෙලාවට ගෙදරට එවනවා. ඒ වැඩ පිළිවෙල ලස්සනට අපේ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ සියලු විස්තර ගැන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැනගන්න. ඒ වගේම මේ නම්බර්ස් වලට කතා කරලා දැනගන්න. අපි තව ටික දවසකින් 20යි 26 රිවිෂන් එක අලුත් ගමනක්, අලුත් වැඩ පිළිවෙලක්, සුපිරි වැඩ පිළිවෙලක් පටන් ගන්නවා. එහෙනම් මහන්සිලා වැඩ කරමු. මහන්සිලා කරන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම ජයෙන් ජයෙන් වෙන්න ඕන. අයිබෝන් පුතේ.